AI කියලා මෙව්වද කරන්නේ. AI වීඩියෝස් හදන කෝස් ෆලෝ කරනවා, මේ විදිහට පින්තූර එඩිට් කරනවා, නැනෝ බනනා වගේ මොඩල් යූස් කරලා මැජික් පෙන්නනවා. එව්ව කරලා AI වැඩකාරයෙක් කියලාද ඔයත් හිතන් ඉන්නේ. ඔයාම හිතලා බලන්න. මේ ටික විතරයි නේද ඔයා කරන්නේ. එතනමුත් එහාට ගියපු කෙනෙක් නම් ඔයාට තියෙන ප්‍රශ්න chat එකට දාලා ඒකෙන් එන උත්තර විසඳුමක් විදිහට ගන්නවා. ඔයා එතනෙමුත් එහාට ගියපු කෙනෙක් නම් ඔයා යුනිවර්සිටි එකේ, ඔයාගේ කොලෙජ් එකේ අසයින්මන්ට් වගේ ඒවා GPT එකට අප්ලෝඩ් කරලා ඒකේන ආන්සර්ස් ඔයා සබ්මිට් කරලා ඔයා එකෙන් ප්‍රතිඵලයක් ගන්නවා. ඇත්තටම මේක නෙමෙයි Gemini කියන්නේ. Google Gemini ගෙන් 100ට 0.01ක් වගේ ප්‍රමාණයක් තමයි ඔයා මේ යූස් කරන්නේ. ඉතින් Gemini ගෙන් 100%ක් වැඩ ගන්න ඕනේ නම් කරන්න තියෙන එකම දේ තමයි ඔයා ඒකත් එක්ක ගනුදෙනු කරන විදිය හදාර ගන්න ඕනේ. ඉතින් ඒක කරන්න 100%ක් ඉගෙන ගන්න අවශ්‍ය වෙන්නේ නැහැ. පුංචි සරල දේවල් කීපයකින් අපිට මේක කවර් කරගන්න පුළුවන්. Google Gemini AI එකට principal set එකක් තියෙනවා. ඇත්තටම principal පහක් තියෙනවා. එහෙම නැත්නම් මූලධර්ම කියලා කියන්නේ. ඉතින් මේ මූලධර්ම පහ අපි හරියට තේරුම් ගන්න ඕනේ. මේ මූලධර්ම පහ හරියට තේරුම් ගත්තට පස්සේ අපිට habit පහක් හම්බ වෙනවා. ඒ කියන්නේ පුරුදු පහක්. මේ පුරුදු පහ ඇතුලේ අපි හරියට තේරුම් අරන් වැඩ කරොත් එහෙම ඒ දේවල් හරියට ඇප්ලයි කරොත් අපිට Gemini එකෙන් 100%ක් වැඩ ගන්න පුළුවන්. ඉතින් ඔයා හිතන්න වීඩියෝ එකක් ඉමේජින් කරලා ජෙනරේට් කරන්න පුළුවන් තරම් පවර්ෆුල් එකක් තියෙන මෙයාට කරන්න බැරි මොනවද නේ? Gemini එකෙන් 100%ක් වැඩ ගන්න ඕන නම් මෙන්න මේ පොයින්ට් එක විතරයි ඕනේ කරන්නේ. ඔයාට ආයි AI කෝස් ෆලෝ කරන්න නැත්නම් AI වීඩියෝ හදන කෝස් ෆලෝ කරන්න මේ මොනවත් ඕනේ වෙන්නේ නැහැ ඇත්තටම. ඔයාට අවශ්‍ය ඕන දෙයක් මේ AI එකට කියලා ඔයාට කරගන්න පුළුවන්. ඒ කියන්නේ ඔයා ඉගෙන ගන්න ටික උනත් මෙයාලව ඔයාට ඉගෙන ගන්න පුළුවන්. ඉතින් ඔයාට මේවා ඉගෙන ගන්න ඕන නම් කරන්න තියෙන්නේ එකම එක දෙයයි. ඒ තමයි self study කරන එක. ඉතින් මේක පළවෙනි ස්ටෙප් එක විදිහට ඔයා කියවන්න. ඉතින් මේකේ ඔයාට ගයිඩ් කරලා තිනවා කොහොමද මේක යූස් කරන්න කියන එක. ඉතින් මේකට කෝසස් මොනවත් ඔයාට හොයාගන්න හම්බ වෙන්නේ නැහැ. මේක self study කරලාම තමයි ඉගෙන ගන්න තියෙන්නේ. ඊට අමතරව ඔයා අපිත් එක්ක එකතු වෙන්න අපි ඉස්සරහා වීඩියෝස් වලින් ඔයත් එක්ක ෂෙයා කරගන්නවා කොහොමද මේකෙන් හරියටම වැඩක් ගන්න කියලා. ඉතින් ෆලෝ කරන්න කියලා මතක් කරන ගමන් ඔයත් මේ වගේ දේවල් කරන්න කියලා බලන්න.